පුතේ දැන්වත් අම්මට කියන්නකො මොකද තියෙන ප්‍රශ්නේ කියලා. ආ මගේ තාත්තා කොහෙද? ඇයි පුතේ මෙව්වේ? මගේ පන්තියේ ළමයි මට විහිළු කරනවා තාත්තෙක් නැති ළමෙක් කියලා. එයාට මොකද වුනේ? එයා මැරිලාද? මට ඒක දැනගන්න ඕනේ. මේ තාත්තා ගැන කතා කළ වැඩක් නැහැනේ පුතේ. පුතා ඔය පන්තියේ ළමයි කියන දේවල් ගණන් ගන්න එපා. මගේ හොඳ පුතානේ. ඔයා බය වෙන්න එපා. අපි තාත්තව කොහොමද කැමති කරගමු? යන්. ඔය දෙන්නගේ සම්බන්ධය ගැන මුළු ගමම කතා කරනවා. මං සංජනාව කසාද බඳින්න ඉන්නේ. කසාද බදිනවා කියන එක විහිළුවක් නෙවෙයි. ඔය ළමයා කොහොමද මගේ දුව ජීවත් කරන්නේ? හරියට රස්සාවක් නැතුව. මේ තාත්තේ සාගරට හොඳට ගිටාර් ප්ලේ කරන්න පුළුවන්. ගිටාර්? මේ කසිකබල් පෙට්ටිය මතද දුවගේ අනාගත බලාපොරොත්තු තියෙන්නේ? මං සංජනාව දිහා බලාගන්න. සංජනා ජනේලය තුලට. කිසි පළක් නැති මේ මගුල අරගෙන ගහන පොළවේ ජීවත් වෙන්න මාර්ගයක් හොයාගන්න. බැරි නම් මේ සම්බන්ධය මෙතනම නවත්තන්න ඕන. one for all for one කියලා අදහස් කරන්නේ අපි එකිනෙකා වෙනුවෙන් නැගී සිටීමයි. ටීචර් මට නම් තේරුන්නේ නැහැ. මටත් තේරුනේ නෑ ටීචර්. ඔය 4 දෙනා නැගිටින්න. ඉස්සෙල්ලාම ඔයාගේ අත දෙන්න. ඔයාගේ අත උඩින් මෙයාගේ අතට යන්න. හරි. දැන් රුක්ෂාන් අත දෙන්න. කො දෙන්න දැන් විශ්මගේ අත. හරි. දැන් මේ අත් හතර ගොඩක් ශක්තිමත් නේද? ඔව් ටීචර්. දැන් මේ බැම්ම කාටවත් කඩන්න බෑ. තේරුණාද? ඔව් ටීචර්. සමගිය බලය තමයි පුතේ මේකෙන් කියවෙන්නේ. අපි 4 දෙනා විතර ටීචර් එකතු වෙන්න ඕනේ. නෑ පුතේ. මුළු රටම මුළු ලෝකෙම ජාති ආගම් ભેදයකින් තොරව අපි හැමෝම එකිනෙකා වෙනුවෙන් නැගී සිටීම තමයි one for all for one කියන්නේ. මං දැක්කාර කාලකන්‍යාව ටවුන් එකේදී. කවුද? කවුද? සාගරයව. ඒකම දැක්කම මගේ ඇඟ හිරිවැටලා ගියා. සාගර. ඔව්. ඌ හිටියේ වාහනයක. ඌට දැන් සරු පාටයි. තාත්තා මේ හොඳ සිහියෙන්ද කතා කරන්නේ? මට දුක මිනිහව බෙල්ලෙන් අල්ලගන්න බැරි වෙච්ච එකයි. අපි මේක මෙතනින් අමතක කරලා නිකන් ඉන්න නරකයි. අනේ තාත්තේ අපි අවුරුදු 12ක් ওই මනුස්සයාගේ කිසිම පිළිසරණක් නැතුව ජීවත් වුණානේ. ඉතින් දැන් මොකද තාත්තේ? අපිට හැමදාම මේ දරුවගෙන් ඇත්ත වසන් කරන්න බෑනේ. ඒක අපේ දරුවට කරන අසාධාරණයක්.
ඇයි විෂු ඔයාට අපිව විශ්වාස නැද්ද? අපිනේ වාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලා. අපි ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා විෂු. ඔයාට හොට් ඩොග් එකක් ඕනේද? නැත්තම් පැණි යෝගට් එකක්? එතකොට කියනවද? මගේ තාත්තා ජීවතුන් අතර ඉන්නවා. මොනවා? ඔයාගේ තාත්තා මලුන්ගෙන් නැගිට්ටවද? ඔයා මේ හොඳ සීයෙන්ද කතා කරන්නේ විෂු? ඊයේ සීයා ටවුන් එකේදී තාත්තව දැකලා තියෙනවා. ඒත් සීයට තාත්තා ඉන්න තැන හොයා ගන්න බැරි වෙලා තියෙනවා. මේ ගැන ඔයා අම්මගෙන් ඇහුවේ නැද්ද? නැහැ. අම්මා මම දැනගන්නවට කැමති නැහැ. ඊයේ මම හොරෙන් අහන් හිටියා. අනේ මට තාත්තව හොයාගන්න තිබ්බනම් ඒක ලේසි වැඩක් නෙවෙයිනේ. තාත්තගේ ෆොටෝ එකක් ඔන්න නැද්ද? ඔව් තියෙනවා. මේ තියෙන්නේ. දෙන්න බලන්න. මේ ඉන්නේ. මෙයා හොඳ ගිටාර් වාදකේ. ළමයිනේ. කන්න මුකුත් නැද්ද? කොහොමද රුක්ෂාන් අපි විශ්මට උදව් කරන්නේ? මොකද්ද මේ දරුවන්ට තියෙන ප්‍රශ්නේ? ආච්චි අපේ යාළුවගේ නම විශ්ම. එයාගේ තාත්තා නෑ. හොඳයි. මං ওই දරුවන්ට උදව් කරන්නම්කෝ. මේක මහා බලගතු විස්මිත පුස්කොලයක්. මේකෙන් පුළුවන් ඔයාගේ යාළුවට උදව් කරන්න. සෝයුරෝ වගේ එක හිතින් ඉන්න යාළුවෝ තුන්දෙනාගේ නාමෙන් එක බැගින් ප්‍රාර්ථනාවන් 3ක් ඉෂ්ට වේවා. හොඳට මතක තියාගන්න. මේ විස්මිත පුස්කොලෙන් ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනාවන් දවස් 7යි වළංගු. ඒකෙන් ස්ථීර යමක් ඉෂ්ට කරගන්න එක පුතාගේ අතේ තියෙන්නේ. අනික නරක ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්නේ නැහැ. මෑටින් ඔන්නාදාරු තනියම එනවා. දෙමුද වැඩක්. ඔව් එයාගේ කටවැඩි තමයි. අල්ලගමු. ඒ නවතිනවා. මොකද ඔච්චර හදිස්සි? හල්ක් හොඳ හිතින් අයින් වෙන්න. ඇයි නැත්තම් මොනවා කරන්නද? මේක හොඳයි මට. කාගේද මේ බයිසිකලේ? රුක්ෂාන්ගේ. තාත්තද බයිසිකල් පදින්න පුරුදු කරේ? ඉක්මනට ලොකු වෙන්න ඕනේ.
තේනි වෙනව නැගිටින්න. පුතේ නැගිට්ටද? පුතේ තේ කුඩට ගේන්නද? එපා එපා. ඔයාට මොකක් කර උගර අමාරුවක්ද? ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වී ඇත. ප්‍රාර්ථනා කවුද? අම්මි ඉස්සරට එන්න බා. ඉස්සරට එන්න බා. අම්මි මම විශ්ම. මම ලොකු වෙලා. මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා අම්මි. අනේ ඇයි අම්මි ඔයා මාව විශ්වාස කරන්නේ නැත්තේ? ඉන්නකෝ මං ඔයාලට මගේ උපන් ලපේ පෙන්නන්න මේ. ඉස්සරට එන්න බා. තාත්තේ! තාත්තේ! අනේ තාත්තේ! හොරේ! කොහෙද?
අල්ලන අයියෝ අංකල් මගේ බයිසිකලයක් කැඩෙයි. විෂුටත් පිස්සුද මන්දා. අංකල්ට මගේ බයිසිකලේ දුන්නේ. රුක්ෂාන් මම අංකල් නෙවෙයි. මම විශ්ම. විෂු. මම විශ්ම තමයි යනේ. අංකල් නෙවෙයි. මම ලොකු වුණා. මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙලා. මොන ප්‍රාර්ථනාවද? ඇයි යනේ ඔගලන්ට මතක නැද්ද? අර පිස්සු ආච්චිගේ පුස්කොලේ. ඒකෙන් තමයි මේ සේරම උනේ. අනේ අන්න අංකල් යන්න. ඔය අතේ පිස්සු ආච්චි වගේම තමයි. රෝසි සුරේෂ් ඔයාට බැරිද මාව අඳුර ගන්න? ඒ විෂු තමයි. විෂු විෂු Yay! One for all for one. තාත්තේ කෝ පුතා. මං හැමතැනම බැලුවා. අනේ අපි මොකද කරන්න තාත්තේ? කලබල වෙන්න පාදුව. සමහර විට එයා කොහේ හරි අලුත් එක සෙල්ලම් කරනවා ඇති. අනේ තාත්තර අර උදේ ආපු මිනිහා මගේ ළමයා වරන් ගිල්ලක් දන්නේ නැහැ. අපි පොලිසියට යමු. මෙහෙම බලන් ඉඳලා හරියන්නේ නැහැ නේ තාත්තේ මොකක් හරි කරන්න. කෝකටත් පිට්ටනේ පැත්ත ගිහින් බලන්න ඕනේ. මාර වැඩි. ඇයි? කෝර කාමරේ ඉල්ලලා තිච්ච කලිසමය කමිසි. ඒක සල්ලි වගේකුත් තිබුණා. කවුද ඒක ගත්තේ? ඔයා දැන් මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? මට තේරෙන්නේ නැහැ මොනව කරන්නද කියලා. දැන් ඔයා අපි වගේ නෙවෙයි. ඔයාට වැඩිහිටියෙක් වගේ රඟපාන්න වෙයි. මේ අපි ගිහින් අම්මිට ඇත්තම කියමුද? අම්මලාට ගියොත් එහෙම ආයේ ගුටි කන්න වෙන්නේ. ඒයි මට තව ප්‍රාර්ථනා දෙකක් ඉතුරුයිනේ. හා මට ආපහු පොඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නැහැ. දැන් ඉතින් මොනවද කරන්නේ? ඒයි මේ ඔයාලට මතකද අර ආච්චි කීවා කරපු ප්‍රාර්ථනාවක් දවස් 7ක් යනකම් අයින් කරන්න බෑ කියලා? එහෙනම් ඉතින් ඔයාට දවස් 7ක් මොහොම ඉන්න වෙයි.
දවස් 7ක් මලා සීයනවා මේ මං ඇඟෙන්නම් මාව දැක්ක කියලා සීයටම කියන්න එපා. විෂු මේ බෑග් එක Thank you. ඔය ළමයි විශ්මව දැක්කද? කොහෙද මේ කොල්ලා ගියේ? පව්සීයා දැන් ඉතින් කරන්න දෙයක් නෑ. දවස් 7ම මෙහෙම ඉන්න එපාය. දවස් 7ක් මන් දන්නවා කරන්න ඕන දේ. මොනවද? මට මගේ තාත්තා ඉන්න තැන පෙන්නන්න. කොයිති? मैनेजर सागर विजय मान हिल्टो भंडार वेल මං යනවා මගේ තාත්තා වෙක්කගෙන එන්න. මොනවා? ඔව් මේ දවස් 7 ඇතුළත මං එක කොහොම හරි කරන්න ඕනේ. ඒක තමයි ඒ ආච්චි අදහස් කළේ. කොහෙද මේ හොටෙල් එක තියෙන්නේ? ඇයි අර තිබ්බේ බණ්ඩාරවෙල කියලා? බණ්ඩාරවෙල? බණ්ඩාරවෙල ගොඩක් දුරයිනේ. සල්ලිත් ඕන වේ යන්න. සල්ලි? ඊයා කවද ඉඳලාද මේ නරක පුරුද්ද? මේක මගේ නෙවෙයි මේක මේ සීයාගේ. සීයා අම්මට පොරොන්දු වෙලා තිබ්බ සිගරට් බොන එක නවත්තනවා කියලා. මං අල්ලගන්නම් ගියාව ගෙදර ගියාම. සල්ලි. හැබැයි ඉතින් ඔක්කොටම කලින් අම්මගේ බය නැති කරන්න වෙයි. හෙලෝ හෙලෝ අම්මි මේ විශ්මගේ අම්මද කතා කරන්නේ? ඔව් විශ්මගේ අම්ම තමයි. කවුද කතා කරන්නේ? බය වෙන්න එපා. මේ විශ්ම හොඳින් ඉන්නවා. අනේ උඹ මගේ පුතාව පැහැරගත්ත නේද? නෑ මේ එහෙම දෙයක් නෑ. මේ ඔයා අඬන්න එපා. මම තවද මේ විශ්ම මට කියන්න කිව්වා මේ තව දවස් 7කින් ගෙදර එනවා කියලා. මොනවා? 7කින්? නෑ එහෙම කියන්නේ. අනේ දෙයනේ. උඹලට මොනවද ඕන කියලා කියන්නේ? මේ අහන්නකෝ. අපි දෙන්න. එහෙම නැත්තම් මම පොලිසියට යනවා. කියනවා තමසොල්ට මොනවද ඕනේ කියලා. එපා. මේ පොලිසියට කියන්න එපා. ඕන නැති ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහනේ. මේ විශ්ම ඉක්මනට ගෙදර එයි. හෙලෝ අනේ මගේ පුතේ. මේක ත්‍රිලිම් වැඩක් විෂු. ත්‍රිලිම් තමයි. මට බයකුත් දැනෙනවා. මං තාත්තට මොනවද කියන්නේ? මොනවා
ඔයා ඔහොම ඉද්දි එයාට තාත්තා කියලා විතරක් නම් කියන්න එපා. ඔව්. වැඩිහිටියෙක් වගේ රඟපාන්න මතක තියාගන්න විෂු. විෂු. ඔයා දැන් හෝටලයට ගිහින් මොනවද කරන්න හිතන් ඉන්නේ? මම හෝටලේ වැඩ කරනවා. මොනවා? ඔයා ඉල්ලන් කණ්ඩ දහදන්නේ? මේකත් හරියට ටින්ටින්ගේ වීරක්‍රියාවක් වගේ. දාන්න අත. එන්න බස් එකේ එනවා. මං එහෙනම් යන්න. ඔගොල්ලෝ තේන පරිස්සමෙන් ඉන්න. ඉක්මන් කරන්න. බයි විෂු. බයි. නගිනවා හලෝ ඉක්මන් කරලා. හරියට බබෙක් වගේ. නෑ අම්මි කියලා තියෙන්නේ මට පරිස්සමෙන් බස් එකට නගින්න කියලා අංකල්. අංකල්? කවුද අංකල්? නගිනවා හලෝ ඉක්මන් කරලා. අංකල්. බයි. හරි යමු. දැන්නම් බයක් නෑ. හොටෙල් හිල්ටොප් එකට ගොඩක් දුරයිද අංකල්? මේ කීයක් ගන්නවද දන්නේ නැහැ. අපෝ එච්චර යන්නේ මගේ ගාන කොහොමත් අඩුයි. ඒක හොඳයි. මල්ලි ඇයි අංකල්? මේක තල්ලු ස්ටාර්ට්. පොඩි තල්ලුවක් දානවද? පොඩි එකක්. තල්ලුවක්? තල්ලුවක් දාන්න. හරි මල්ලි තාමයි. හරි තාම මල්ලි තාම. හරි කෝ මල්ලි එන්න.
සර්ගේ අම්මා කෝල් කරා. ආය කෝල් කරත් කියන්න මං මීටින් එක කියලා. ඕකේ සර්. දන්න දම්මගේ හැටි. තවත් මංගල යෝජනාවකින් නැති. ඇත්තට මේ සර් කසාදයක් කරගන්නේ නැත්තේ? දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම් මම උන්නේ පොදෙන්න අත් දෙක හිල් ටොප් හරි තැන හරි කියද ගාන 150 දෙන්න වගේ. 50යි 100යි 200යි මෙන්න ඉතින් සල්ලි. මේක තියාගන්න වගේ. ඒයි කවුද තමුසේ? අංකල් මම විශ්ම මම ආවේ ගන්නනේ. නෑ නැත්තම් ගෙස්ලාට කරදර ගන්න නේද? නෑ මම ආවේ මගේ තාත් මේ මෙතන මැනේජර් මහත්තයා මේ එයාව හම් වෙන්න. මැනේජර් මහත්තයාව? හරි. යමුකෝ මැනේජර් හම්බෙන්න. සර් මෙයාට සර්ව හම්බෙන්න ඕනලු. මාව හම්බෙන්න? කියන්නකෝ බලන්න වගේ විස්තර. මගේ නම විශ්ම මගේ ගම රත්නපුර මම ඉගෙන ගන්නේ හරි මේ මට ඒව වැඩක් නැහැ. මොකටද රත්නපුරේ ඉඳන් මෙහි ආවේ? මේ මම ආවේ මේ හෝටලේ වැඩ කරන්න. හොටෙල් එක්ස්පීරියන්ස් තියෙනවද? ඒ කිව්වේ මීට කලින් හොටෙල් එක වැඩ කරලා තියෙනවද? නෑ. එහෙනම් ඉතින් මෙහෙ වේකන්සි නෑ. මේ අනේ මට මොකක් හරි වැඩක් දෙන්නකෝ. මේ මට ආපහු මේ විදිහට ආපහු ගෙදර යන්න බෑ. ඒකයි මේ ප්ලීස්. මේ මනුස්සයා එක්ක යනවා. අනේ තාත් සර් අනේ සර් මේ මට මේ ගෙදර යන්න අතේ සල්ලිත් මදි සර්. මේ ඇත්තමයි සර් කියන්නේ මම ඕන වැඩක් කරන්නම් සර්. මේ එකම අනේ සර් සර් අනේ රල්ලු කරා. මට සර්ට පොඩ්ඩක් යනවා ඉතින්. හරි යනවා කිව්වා මාලා. හෙලෝ සාගර ඔව් සර්. හෙට මගේ දුවයි යාගේ යාළුවෙකුයි ටික දවසකට හොටෙල් එකට එනවා. VIP කාමර ලෑස්ති කරන්න ඕනේ. හැම පහසුකමක්ම දෙන්න ඕනේ. ඕකේ සර්. ඕකේ. සෙල්ලම්. එනවා සර් සර්. හෙට බොස්ගේ දුව මෙහෙ එනවා. ආරවලේ බොස්ගේ දුව මෙයාට එනවා. අපි දැන් මොකද කරනවා? හොටෙල් එක ටිප් টොප් එකට තියාගන්න වෙයි. මිස් බොස්ට කම්ප්ලේන් කරොත් අපි සේරම ඉවරයි. අනේ ටිප් টොප් තමයි. සර් අපි කල්ටෙන් මෙයාට ගිහිල්ලා තාම ආවෙන්නේ නැහැනේ සර්. බලන්න සර් පලි ගත්තා විතරයි. එක දිගටම ලියාඩු. මුන් ලේසියෙන් වැඩට නම් එන්නේ නැහැ. හරි අපි ඒක දන්නවා. මේ තාම ගියේ නැද්ද? තාම මෙතනද? ඒයි මේ ඔහොම ඉන්නවා. තාරක මේ මේ මනුස්සයා ටෙම්පරරි වැඩට ගමුද? ගමු නේද සර්? මෙහෙනවා. මම ගන්නේ මේ කවීරක්කම්ම බල්ලක්කවඩක් කජුඩක්. ඔබ මම කියන එක කියපන්. මම කුරා උඹ ගෝලයා. මං කිව්වට පස්සේ කියපන්. වලව්වේ හාමුට කියනවා මම පුචි හමුයි මගේ මනමාලි. වලව්වේ හාමුට කියනවා මම පුචි හමුයි මගේ මනමාලි.
පොලි කොනා පැති බරවාගේ මම ගෙදරට ගන්නන් එවේ මොකද මේ ඇඳුම් අඳින්නේ? හා? පිළිවෙලකට අඳින්න එපා. නීට්ටකට හැන්ඩි කොල්ලෙක් වගේ ඉන්න එපා. මොකද මේ? මට මේ ඇඳුම් විතරයි තියෙන්නේ මේවත් මගේ සීයාගේ. මම සැලරි ඇඩ්වාන්ස් එකක් දෙන්න. ඇඳුම් ටිකක් ගන්න. මට ඇඳුම් තෝරන්නේ අම්මිනේ. අම්මි? නෑ මේ අම්මිත් එනවා මාත් එක්ක මේ මට ඇඳුම් ගැලපෙනවද බලන්න. අනික මේ මං මෙහෙ සාප්පු දන්නෙත් නෑනේ. හරි. මම වෙලාවක ඇඳුම් අරන් දෙන්න. මන් ළඟ තව ටී-ෂර්ට් වගේක් තියෙනවා. මම ඒවත් දෙන්නම්කෝ. thank you තාත්. තෙක් වගේ මට උදව් කළාට. කවදා හරි දවසක මට ඔයා වගේ පුතෙක් හිටියොත් එහෙම මං එයාට හොඳ තාත්තා කෙනෙක් වෙනවා වගේම හොඳ යාළුවෙක් වෙනවා. දැන් ගිහලා රෙස් කරන්න. හෙට ඉඳන් වැඩ කරන්න. තාත්ති බය වෙන්න එපා තාත්ති. ඒ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙයි. සර්ට කියන්න සර් මෙයා කැරපොත්තන්ට බයයි සර් මෙයා කැරපොත්තන්ට නෙමෙයි හොඳටම තනියයි මට. කිචන් එකේ බඩු ටිකක් විනාශයි. දැන් මගේද වැරද්ද? දැන් බලනවා මේ රොසයිර මහත්තයාගේ නම නේද කැත කරන්නේ. අපි මේ මනුස්සයා නිසා නේද අද මෙතන ඉන්නේ. හා? කණ්ඩායම් හැංගීම තියාගෙන වැඩ කරනවා. තියෙනවා සර්. මොකද්ද? කණ්ඩායම් හැංගීම. ඒකට සර් ඔක්කොම එකතු වෙලා කැරපොත්තව මැරුවේ. මේ සර් මේ ආයේ අපි අතින් එහෙම දෙයක් වෙන්නේ නැහැ නේ. නෑ. හරි යනවා. thank you sir. ඕකේ බොස්. ප්ලේස් එකයි පින්තූරක එවන්න. අපි ගේම දෙන්නම් තිතට. ඕකේ. මෙහෙම කොහොමද හෝටල් එක වැඩ කරන්නේ? ෂේව් කරන්න ඕනේ. මේ ෂේව් කරන්න ඕනේ. අඩේ සේව් දන්නේ නෑ. සේව් කියන්නේ රැවුල කපන්න ඕනේ. රැව්? ආපෝ මම රැවුල කපන්න දන්නේ නෑ. මම කවදාවත් රැවුල කපලත් නෑ. ඔන්න අපේ සීයා නම් රැවුල කපනවා මම බලන් ඉඳලා තියෙනවා. අඩේ බොරු කියන්න එපා. බොරු කිව්වත් මේ සෙල්ලම්ට කේන්ති යනවා. හරි කියපක බලන්න වෙන්නක ඔයාගේ මේ චවුල කපන්නේ චීයද? චීය? ආපෝ නෑ. සීයා මට රේසරේ අල්ලන්නවත් දෙන්නේ නෑ. දවසක් මං සීයාගේ රේසරේ අරගෙන ඔව් සීයා මට ටොක්කුකුත් දැන්න ඊලන්දාරි වැඩ කරන්න යනවා කියලා. සෙල්ලම් අයියා මේක හරියන්නේ නෑ. අපි මෙයාගේ මොකද්ද? අනේ අයියෝ සබන් හරි සිනිඳුයි.
මේ ලස්සන ගිටාර එකක් නේ සර් ඔයා හොඳ ගිටා ප්ලේයර් කෙනෙක්ද ඉස්සර ප්ලේ කරා දැන් ප්ලේ කරන්න කැමති නෑ ඇයි මම මියුසික් කරන එක නැවැත්තෝ අනේ ඒයි අනවශ්‍ය දේවල් අහන්න එපා විශ්ම වැඩ ඉවර නම් එළියට යන්න මේ විශ්ම මේ අද මේ හොටෙල් ඕන එක දුවනවා අපි පොඩ්ඩක් ලස්සනට තියාගන්න එපා මම ෆ්ලවර් ෂොප් එකට කියලා තියෙන්නේ ඔයා ගිහලා මල් ටික කල කරගන්න හොටෙල් බයික් එක අරන් යන්න කෝකටත් අපි ස්ටාෆ් ෆෝන් එක අරන් යන්න යන්න හරිම ලස්සන පළාතක් නේ ඔයා කැමතිද ඔව් මං ඔයාලට ගියාම පෙන්නන්නම් මේ ලස්සන තැන් තියෙනවා කොහෙද මේ මිනිහා යන්නේ අනේ හොඳන්නේ කවුද මේ මං දැකලත් නැහැ ඊට කලින් පාර පුරාම යන්නේ අර මොකක්ද නේ ඒයි පිස්සුද කාටද පිස්සු මෝඩෙක් වගේ බයිස්කල් පදින්නේ ඇන්ටිලානේ වැරද්ද කළේ මාව හප්පලා ඇන්ටිලා කවුද ඇන්ටිලා ඕගොල්ලෝනේ ඉන්නකෝ මම පෙන්නන්න අපි යන්න ටාෂා අපිට තුවාලයක් නැහැනේ ඔය ගමේ කොල්ලෙක්ව රණ්ඩු වෙන්න යන්න එපා ඕගොල්ලෝ නම පිස්සු ඇන්ටිලා තමයි හපන්නම හිතෙන මේ බුරුවව අපි දැන් යන් ඇති මොනවා වුණත් ඒකොල්ල හරි කියුට් නේ ඒ මොඩයා කියුට් උනාට මට වැඩක් නෑ ඔයාට ඉතින් කොල්ලන්ව කොහොමත් පෙන්වන්න බෑනේ මිස් අපි හිතුවට වඩා ඉක්මනට ඇවිල්ලා මගේ ඩ්‍රයිවිං හොඳ හින්දා තමයි ඉතින් අයිබෝවන් එන්න මිස් එන්න
ඒයි මොකද මෙතැන්ට වෙලා හොරගල් අවුලවුල ඉන්නේ දැන්ද මල්ලෙක් ගේන්නේ නටාෂ මිස් ඇවිල්ලා ගොඩක් වෙලා කවුද නටාෂමිස් අර ඉන්නේ තමුන් මෙතැන්ට වෙලා හොරෙන් බල හිටියේ අන්න එයා කවුද කියලා දන්නවද මේ හොටෙල් එකේ අයිතිකාර මහත්තයාගේ එකම දුව बाबा मेरा मेरा मैं විදුර පිය දානවා හැබැයි පලාගෙන පිය දානවා එකක් හරි කැඩුනොත් පළවෙන් තමයි අරු කරනවා පිය දාන තාරක අර මෝඩය මොනවද මේ කරන්නේ? විශ්මද එයා තමා අපි මෙහෙට අලුතෙන් වැඩට ගත්ත කෙනා සාගරට ඇත්තටම පිස්සුද? මේ වගේ මෝඩයන්ව වැඩට ගන්න? ඇයි මිස් මෑන් මිස්ට මොනහරි කරදරයක්වත් කරාද? ඒ මොනසට ලොකු හැඟක් තිබුණට පොඩි එකෙක්වත් නොකියන බූරු කතා කියන්නේ. ඒක නම් ඇත්ත. ඒ මිනිහාගේ හැටි. ඒත් හරි අහිංසකයි. අපි මේ ජන්ඩි පහට එහෙම ඇඳලා යන්නේ ලොකු ගැවසෙන පොට්ටයකට. අපි මේ ගේම ඉවර වෙනකන් වෙනින් නම් දෙකක් පාවිච්චි කරමු. සුද්දන්ගේ නම් දෙකක් නම් මරු. හරි ලොක්කා හරි. 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 එහෙමනම් උඹ ඩෙන්සිල් මම ස්ටැලෝන්. නියම නන්දක ලොක්කා මරු. මම දන්සල උඹ සැලුන් එක. අයියෝ. ඩන්සල් සැලුන් නෙමෙයි බං. උඹ ඩෙන්සිල් මම ස්ටැලෝන්. හොලිවුඩ් නම් දෙක. ඕකේ මේ නන් දෙක අහලා සුද්දොත් කොර වෙනවා. සින්දුවක්වත් කියන කවුරුත් නැද්ද මෙහෙ? අර මෝඩයා නම් ඉන්නවා. අපි අවපොඩ බයිට් කරමු. ඒයි මැට්ටා මමද මිස් නැතු ඔයා තමයි. ඇයි මිස් අර ගිටාර් එක අරගෙන සින්දුව ප්ලේ කරනවා බලන්න. අනේ මිස් දැන් ඕන දෙයක් කරන්නම් කිව්වේ. ප්ලේ කරනවා. අපේ පූජමස්ගේ උපන්දින කේක් එක ලස්සන ඩෙකරේෂන් එකක් දාලා ලස්සන කරන්න. එනකොට බං මගේ මේ ස්පෙෂල් ක්‍රීම් එක හිරවලානේ මොකද? බයි උඹට බිරි කණ්ඩ. අල්ලපන් ඕක. දීපන්කෝ. පොඩ බලන්න. ඔන්න බලන්න වික්‍රමගේ වැඩ ලස්සන මලක් දාන්නද? දැන් බලන්න.
දඩමන කැත බඩ බෑ බඩ බෑ. වික්‍රම් ඔන්න බලන්න සෙල්ලයක වැඩ කොහොමද කියලා. වැඩ. අඩේ දිව කේක් එකට වැඩේ. දිව කේක් එකට බඩ බෑ බඩ බෑ. තුන් දෙනාටම බෑනේ. තුන් දෙනාටම බෑ. බලමු මෙයාගේ වැඩ. හා බලමු. යා! ඕ එපානේ. මේක පුතන් ගන්න. අනේ මේන්නේ අපේ මේ අලි බබා. යරද යරද. එයාට කියලා අරගන්න පුළුවන්. දීලා බලමු. පිළිකනවා. අනේ මන්ද මගේ කාමරේ කීන් කරනවා. මේ ඉන්නකො නිදාගන්න දීපන්කෝ බං. හෙලෝ. මොකද වැඩේ? සෙද්ද? හරි බොස්. කෙල්ලයි කෙල්ලගේ යාළුවයි දෙන්නම ඉන්නවා. මිනිහෝ මට ඔය යාළු කෙල්ලෙක්ගෙන් පළක් නෑ බොල. ඕකේ බොස්. හෙට යාළුවගේ බර්ත්ඩේ පාටිය. දීපන් මිනිහෝ ෆෝන් එක ෂේන්ට. හෙලෝ. රෑ පාටියට සේරම වැඩ බොස්. පාටිය ඉවර වෙලා වැඩ කරන එවුන් එළි වෙනකන් නිදී ගනීවි. එතකොට අපි ගේම දෙන්න. කරන දෙයක් පරිස්සමෙන්. තේරුණානේ? ඕකේ. ඕකේ. Happy birthday to you. Happy birthday, dear Pooja. Happy birthday to you. Me? Happy birthday. Thank you. Hi.
Happy birthday. Thank you. Hello. Hello. Hi. Hi. Natasha? Natasha! 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 Sagar! 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 Hey miss, hey. Natasha කවුද කණ්ඩියක් උස්සගෙන ගියා? මොනවා? කවුද? අනේ දන්නේ ප්ලීස් යාව බේරගන්න. හිරුනි මේ මිස් බලාගන්නකෝ. කලබල වෙන්න එපා. අපි හෙලෝ ඕස අපි පොලිසියට ඉන්ෆෝම් කරා. දන්නේ නැහැ සර් කවුද කියලා. අපිත් හොයනවා සර්. බය වෙන්න එපා සර්. අපි මිස් කොහොම හරි බේරගමු. මේ අපේ නටාෂා මිස්ට මොකද වෙලා තියෙන්නේ අංකල්? අංකල්? සද්ද කරන්න එපා. නටාෂා මිස්ට පිට් එක හැදිලා. අපි මේ හොස්පිටල් ගෙන යන එකම. එතකොට මේ කෝ පූජා මිස් පේන්නේ නැත්තේ? පූජා මිස්ද? පූජා මිස් තමයි අපිට කිව්වේ ස්පිතාලට ගෙනියන්න කියලා. ඉස්පිරිතාලෙට? එහෙනම් ඉන්නකො මේ මාත් එන්නම් ඉස්පිරිතාලට යන්න. නටාෂා මිස්ගේ තනියටත් එක්ක. මේ කමන්න නැද්ද අංකල් ආවට? එහෙනම් ඔය බයිසිකලේ පැත්තකට දාලා නගින්නකෝ ඉක්මන් කරලා. හරි අංකල් යන්න. අඬන්න එපා මිස්. නටාෂා මිස්ට මුකුත් වෙන්නේ නැහැ. අඬන්න එපා ඉතින්. බොස්. වැඩේ තිතටම හරි. අපි තව ටිකකින් එනවා. මේ වෘතලාට මොකද කරන්නේ? අපි මුවමෙන් හලාගෙන යමු. එනකො මෙහාට. කාටද කෝල් කරන්නේ? කඩොත් නැහැ. තෝරි. ඊයු නවත්තම. අරුන් දෙන්න වැටුණා. දැන් මොකද බං කරන්නේ? අර කාල කන්‍යා නිසානේ මේ සේරම දූ විතරක්. මේ මෙතන වැඩි වෙලා ඉන්න හොඳ නෑ. ඉක්මන් කරලා යමන්. යමන්. සර් බොස් එනවා.
සාගර සර් මගේ දුව ගැන මොකද ආරංචියක් ලැබුණාද? තාම නෑ සර්. ඕ ජීසස්. දැන් කොච්චර වෙලාද? සර් පොලිසියෙන් හැමතැනම හොයනවා. හැම ස්ටේෂන් එකටම දැන් දීලා තියෙන සර්. මට මේ කිසි දෙයක් වැඩක් නෑ මගේ දුව නැතුව. කොහොම හරි මගේ දුව හොයාගන්න ඕනේ. සම් මේක කවුරු හරි හොඳට ප්ලෑන් කරලා කරපු දෙයක් සර්. සර්ට කාව හරි මොකක් හරි දෙයක් ගැන සැකයක් තියෙනවද සර්? තොපි වැඩේ කෑවා බොලව්. තොපි වැඩේ කෑවා. තොපිට බැරි වුණානේ මේ වගේ පුංචි වැඩක් කරගන්න. පුංචි වැඩක්. බොස් අර මෝඩය එතන්ට පාත්තුන් නැත්තං වැඩේ දෙල්ලෙන්නේ නෑනේ. යකෝ තොපිට පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි ආම්බම් කරගන්න බැරි වුණානේ. තොපි මොන චන්නිද? තොපි චන්නිද? තුක් විතරක්. බොස් අර බීරියලේ තමයි ඌව වාහනේට පටව ගත්තේ. මොකද්ද බලතෝ කිව්වේ? මේ තෝමගේ කුණුවර පහන්න නැතුව බලමතනි. බල. යකෝ මිලියන 20ක් නැතුණා මිලියන 20ක්. මිලියන 20ක්. යකෝ තොපිට සලකන්න හිටියේ ඒකේ. තෝ ගමත් කාලා මාවත් කෑව පල යන්න මෙතනින්. ඇන්ටි 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 නැගිට ගෝ ගෝ ඒයි පිස්සුද? හිතාගෙන ඉන්නේ මං කවුරු කියලාද? ඇන්ටි Hello? We are speaking, Inspector. මොනවා? ඉන්ස්පෙක්ටර්ට හොඳටම විශ්වාසද මේක කළේ ගම්ලත් කියලා? ගම්ලත් කියන්නේ මගේ පර්සනල් ඇසිස්ටන්ට්. මං කොහොමද අවිශ්වාස කරන්නේ? ඉන්ස්පෙක්ටර් මේ මගේ දුවට මුකුත් කරදරයක් නෑ නේද? මොනවා? මැඩම් නතාෂා දුව හැනේ මගේ දුවට කරදරයක් නෑ නේද දුවේ? මාව කිඩ්නැප් කළේ විශ්ම ඩැඩි. නෑ නතාෂා නෑ. ඔයාව කිඩ්නැප් කරේ විශ්ම නෙමෙයි. ඔහු දුව විශ්ම නෙමෙයි කිඩ්නැප් කරේ. මගේ පීයේ ගම්ලත්. මට දැනුන ඉන්ස්පෙක්ටර් ඉන්ෆෝම් කළේ ගම්ලත් වයි එකට උදව් කරපු දෙන්න තමයි ඇරස් කරා කියලා. ඒ වුණාට ඩැඩි ෆිෂ් මත් එතන හිටියා. මං එන ගහලා තමයි පැනලා ආවේ. මම දන්නේ හට මොනවද උනේ කියලා. හරි මිස් අපි ආව හොයාගෙන. මිස් දැන් බය වෙන්න එපා. වාඩි වෙන්න. වාඩි වෙන්න. හිරුනි වතුර එකක් ගන්නකෝ. ලොකු වැරද්දක් කළේ. මගේ අහිංසකයව සැක කළා. ඔයා ඒක හිතලා කළේ නෑ නටාෂා. දැන් ටිකකට කලින් සාගර විශ්මව ගෙනාවා. ටිකක් විතර තුවාලයි. But he's all right. විශ්ම තමයි මාව බේරුවේ. එයා ඇත්තටම මාව ආරක්ෂා කළා. ඒත් මං එයාට තෑන්ක් කරනව වෙනුවට විශ්ම හොඳ කොල්ලි. ඔයත් එක්ක තරහ වෙන එකක් නෑ. අනේ පූජා විෂු
විෂුමත් එක තරහ වුණොත් මට එක දරා ගන්න බැරි වෙයි. විශ්ම මට සමාවෙන්න. මං ඕගෙන වැරදියට හිතුවේ. කමක් නෑ මිස්. මන්තරා නෑ. මට ඔට කියන්න දෙයක් තියෙනවා. මොනවද? විෂු මං ඔට ආදරෙයි. ඒ කියන්නේ? පිස්සා. ඒ කියන්නේ මං ඔට ආදරෙයි කියලා. කසාද බඳින්න කැමතියි කියලා. කසාද බඳින්න? මට තේරෙන්නේ නෑ. මාව කොහොමද ඔයා කසාද බඳින්නේ? ඇයි බැරි? ඔයා කොල්ලෙක් මං කෙල්ලෙක්. නෑ අපි ගොඩක් වෙනස්. ඔයා දුප්පත් මං පොහොසත් කියන එකද? ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම ඩැඩිව කැමති කරගන්නම්. මං කොහොමද ඔයාට මේක තේරුම් කරන්නේ? මං ලස්සනයි. ඔයා කැත නිසාද? මං කැත නෑ. ඒ වුණාට මං පොඩි ළමයෙක්නේ. ඔව් ඔව්. ඔයාගේ අහිංසක ගතිගුණ වලට තමයි මං වැඩියෙන්ම කැමති. හෙට ඔයාට මේ සේරම තේරෙයි. මොනාද? ඒත් සමහර විට විශ්වාස කරන එකකුත් නෑ. මොනාද? ගන්නකො. ගන්න. මගේ නම ලියන්න මගේ අතේ. ලියන්න. ලියන්නකෝ. හෙට උදේම එන්නකෝ. කවුද ඔයා? කෝ විශ්ම? ඇයි විශ්ම ගැඳුම් ඇඳන් ඉන්නේ? මමයි විශ්ම. මං ඊයේ කිව්ව මතකද? අනේ මේ විහිළු කරන්නේ නැතුව කියන්න කෝ විශ්ම? නැහැ. ඇත්තටම ඊයේ හිටියේ විශ්ම මමයි. විශ්ම මට මේක විශ්වාස කරන්න බෑ. විශ්වාස නොකර ඉන්නත් බෑ. මං කියන්නේ ඇත්ත. මං ආවේ මගේ තාත්තාව බලන්න. තාත්තා? කවුද තාත්තා?
මේක අදාහගන්නත් බැරි දෙයක්. ඒ වුණට මං ඔව විශ්වාස කරනවා. බය වෙන්න එපා. ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න මං ඔයාට උදව් කරනවා. මිස් මට ඇඳුමක් දැන් දවස් 7යි. විෂු දැන් එන්න ඕනේ. ඔව්. එයා කිව්වා දවස් 7න් එනවා කියලා. අද අනිවාර්යෙන්ම එන්න ඕනේ. අපි යමුද විෂුගේ ගෙවල් පැත්තේ? හා. මිස් මේ සර් කිව්වා ගමනක් යන්න තියනවා කියලා. ඔව් අපි යමු. කවුද මිස් මේ? මේ විශ්ම. මෙයත් විශ්මද? අපි කොහටද යන්න තියෙන්නේ මිස්? රත්නපුරේට. විශ්මගේ නැතිකුණ තාත්තව හොයලා දෙන්න. ඒ කිව්වේ මිස්? යංකෝ මං එහෙට ගිහලා විස්තරය කියන්න. අන්න විෂු ආවා. පුතේ අම්මේ තාත්තේ කොහෙද හිටියේ? ඔව් සාගර. ඒ ඔයාගේ පුතා. අම්මේ මට සමා වෙන්න. මම්මගේ තාත්තා වෙක්කන් ආවා. මොනවද පුතේ මේ කියන්නේ? සංජනා අපි යමු දෙකට. ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ අම්මේ. යම්. ඔහොම පොඩ්ඩක් ඉන්න. ඇයි? මේක චුට්ටක් බලන්නකෝ. මොකද්ද? බලන්නකෝ. සංජනා තාත්තා ඔයාව ලබා ගන්න ඕන නම් මට රස්සාවක් හොයාගන්න කිව්ව නිසායි මං ගියේ. කොළඹ හැම තැනම සංගීතංශයේ රස්සාවල් හෙව්වට මට රස්සාවක් ලැබුණේ නැහැ. වෙන රස්සාවක් කරලා සල්ලි හොයාගෙන ඔයා බලන්න ගෙදර ආවත් ඔයාලා ගෙදර දාලා ගිහිල්ලා මං හැම තැනම හෙව්වා. ඒත් මට හොයාගන්න බැරි වුණා. මොන දේ ලැබුණත් ඔයා නොලබන හින්දා මං ඔය ආදරේ කරපු සංගීතයක් දැරලා දැම්මා. සාගර ඔන්න විශ්ම නිසා සංජනයි සංගීතයයි දෙකම ඔයාගේ ජීවිතයට ආයමත් එකතු වුණා.
Thank you, miss. Thank you. විෂු ඔන්න මං කිව්වා වගේම ඔයාගේ ප්‍රාර්ථනාව මං ඉෂ්ට කළා. Thank you ආන්ටි. මම ලබන සතිය ඕස්ට්‍රේලියා යනවා. ඔයා හැමදාම මගේ ජීවිතේ වීරයා විෂු. හරිම හොඳ ඇන්ටි කෙනෙක් නේද? ඔව් ඔව්. විෂු ඔයාගේ අන්තිම ප්‍රාර්ථනා පාවිච්චි කරේ නැද්ද? ඔව් මගේ අන්තිම ප්‍රාර්ථනාව. Can I help you? Engine trouble එකක් වගේ නේ. ඇදගෙන යන්න වෙයි. ඔයා මං නෙවෙයි. වෙන වාහනයකින්. මං. Hi, I'm Vishnu. විෂ්ණු? Monash University එකේ ස්ටුඩන්ට් කෙනෙක්. හරි පුදුමයිනේ. මමත් මොනාෂ් යුනිවර්සිටි එකේ. ඒ වුණාට මම මීට ඉස්සෙල්ලා ඔය වෙහිදී දැකලා නෑ. ඔව් දකින්න විදිහක් නෑනේ. මේ අද තමයි මට ට්‍රාන්ස්ලේට් එක හම්බුනේ මොනාෂ් වලට. හැබැයි ඇත්තම කියනවා නම් මේ දැන් චූට්ටකට කලින් තමයි මට ලෙටර් එක හම්බුනේ. හරි පුදුමයිනේ. මේ ලෝකේ හරිම පුදුමාකාරයි. ඒ වගේම හරිම සුන්දරයි. කෝකටත් අපි ගරාජ් එකකට යන්. මේක නම් හොයා ගන්න ඕනේ ලඩක් වගේ. දැන් කොහොමද ඔක ස්ටාර්ට් වෙන්නේ? නගින්නකෝ. විෂ්ණු මං අර විෂු කියලා කතා කරන්නද? විෂු හරි පුදුමයිනේ. ඔයා කොහොමද මගේ නික්නේම් එක දන්නේ? ඔයා කිව්වත් වගේ මේ ලෝකේ හරිම පුදුමාකාරයි. ඒ වගේම හරිම සුන්දරයි. What was that? Hey? නෑ මොකුත් නෑ.